ෆෝන් එක නම් රින්ග්ස් යනවා මේ ඇහෙනවද? හෙලෝ. හෙලෝ සුගන්ධි. ඔව්. සුගන්ධි මං ඇලඩින් කතා කරන්නේ. අද මගේ පාන නැති වෙලා තියෙනවා. මම මේක හොයාගන්න කෝල් කළේ සුගන්ධි. මට තේරෙන්නේ නැහැ කියන එක නම් මම බස් එකේ ඉන්නේ. එතකොට හොයාගන්න ලේසි. සුගන්ධි මම ඇලඩින් කතා කරන්නේ. මගේ පාන නැති වෙලා තියෙනවා පොඩ්ඩක් හොයාගන්න පුළුවන් වෙයිද? මොකද? මම ඇලඩින් කතා කරන්නේ මගේ පාන නැති වෙලානේ. ඔයා කවුද මම කියන්නකෝ? ඇලඩින්. ඇලඩින් කතා කරන්නේ. අනේ මට තව පැය විතර ගන්න පුළුවන් මම ඉස්සරහට හැරෙන්නේ නැහැ මම බස් එකේ ඉන්න ගමන්. අනේ එතකොට මං වෙන කොහෙට හරි යනවා එහෙනම්. කවුද? හෙලෝ ඔයා හිටගෙනද ඉන්නේ? ඔයා හිටගෙනද ඉන්නේ? මම ඔයා කියන එක පැහැදිලි නැත්තේම. ඒකනේ අනේ නේද ඔයා හිටගෙන නම් ඉන්නේ මං ඕන්නම් පුටුවක් මවන්න. කවුද කතා කරන්නේ? ඇලඩින්. මේ ඇලඩින් කතා කරනවා කිව්වම ෆෝන් කට් කරන જાතියක් ඉන්නවනේ. මොකක් හරි දෙන්නනේ ඇලඩින් කතා කරන්නේ නිකන්ද? කවන්නේ බලමු කවසරක් try කරලා. හෙලෝ. ඔය මෙහෙට එන ගමන් ඉන්නේ. කොහෙද කවුද කතා කරන්නේ? මං ඇලඩින් ඔයා මේ මං ගාවට එන ගමන් ඉන්නේ. පානක් තරම්. මම මේ ගෙදර යන ගමන් ඉන්නේ. ඒතකොට ගෙදරද පාන තියෙන්නේ? ගෙදර මොනවාද? අර මගේ පානානේ. පහන? ඔව්. මොන පහනද? මං ඉන්නේ ඒකනේ. ඉස්සුවානේ මේ වා කතා කරනවා. නෑ මගේ ගෙදර මගේ පහන මගේ එකම සම්පත ඒක. ඔයා කවුද කියන්නේ? මං ඇලඩින්. එහෙම කෙනෙක් නම් මම දන්නේ නැහැ සෝරි. මගේ පහන නැති වෙලා කොහමද දැන් මට ඉන්න තැනක් නැහැ මං ඔයා ඒ පහන හොයාගත්තොත් මං ඔයා හිතුව පැතුව සම්පත් දෙනවා. මොනි දාගන්නද මොකද වෙන්නේ? ඔය ඒක ඒ මොනවාම හිතා ගන්න බෑ ඔයාට හිතුව පැතුව සම්පත් හම්බ වෙනවා. රජ මාලිගා පහළ වෙනවා. මේ මොනවාද ඔයා මේ රේඩියෝ channel එකකින් කතා කරන්නේ? අනේ නෑ එකෙන් කතා කරනවා නම් මොකකින් කතා කරයි කියලා හිතන්නේ? ශ්‍රීෆම්. අනේ ශ්‍රීෆම් එකෙන් තමයි කතා කරන්නේ. ඇලඩින් ඉන්නවා ඒ. හිතුව පැතුව සම්පත් දෙන සල්ලි වැස්ස තෙමෙන්න අවස්ථාවක් දෙන්න කෝල් කළේ. මට තේරුණා. ඒක තමයි සුගන්ධි ජායල සුගන්ධිනේ. ඔව්. ඒක තමයි. එහෙනම් ඇලඩින්ට පොඩ්ඩක් ඉන්න කියලා අපි සල්ලි වැස්ස තෙමෙමු. හැබැයි මම බස් එකේ නම් ඉන්නේ. කමන්නේ